අයිබෝවන් අද 2026 ජූනි මාසයේ 9 වෙනිදා. අද මේ වෙනකොටත් ඔබ දන්නවා ඇති අද විශේෂ ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඒ තමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වෙන සරණ ගුප්ත ගුණවර්ධන මහතා මහාධිකරණය තුර යම් නඩු කටයුතු සම්බන්ධයෙන් වරදකරුවෙක් වෙලා අවුරුදු 16ක සිර දඬුවම් ලැබලා මේ විදිහට සිරගත වීමක් සිදු වෙනවා. ඒ අනුව අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් 2022 වර්ෂයේදී සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරපු නඩු 4ක් තමයි අද දිනේදී කොළඹ මහාධිකරණයේදී මේ විදිහට විභාගයට ගැනලා තීන්දුව ප්‍රකාශයට පත් කරේ. ඒ අනුව මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා තමයි අද දිනේදී සරණ ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් මේ නඩු 4ට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරේ. බමුණු ආරච්චි පතරලැහැගේ සරණ ගුප්ත ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවෙන් ගොනු කර තිබුණු නඩු 4ට අදාළව චෝදනා 18කින් සරණ ගුප්ත ගුණවර්ධන මහතා වරදකරුවෙක් වෙනවා. ඒ චෝදනා 18ට අදාළව එක් චෝදනාවකට අවුරුදු 4 බැගින් වූ සිර දඬුවම් අවුරුදු 72ක සිර දඬුවම් හම්බ වෙනවා. නමුත් අධිකරණය නියෝග කරනවා මේ එක් නඩුවකට අදාළව අවුරුදු 4කින්, ඒ කියන්නේ එක් නඩුවකට අදාළ චෝදනා සියල්ලට අවුරුදු 4කින් සිර දඬුවම ගෙවෙන විදිහට මේ නඩු 4ට අදාළව සරණ ගුප්ත ගුණවර්ධන මහතාට අවුරුදු 16ක සිර දඬුවමක් තමයි නියම වෙන්නේ. ඊට අමතරව මේ එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් වූ දඩ නියමවීමක් වෙනවා. මේ එක් දඩයක් ගෙවන්න හැකියාවක් නැති වෙනවා නම් එක් දඩයකට අදාළව මාස 6ක සිර දඬුවමක් ලැබෙනවා. ඒ අනුව අපි ගණන් හදලා බැලුවොත් ලක්ෂ 18ක මුදල දඩ මුදල ගෙවන්න බැරි වුණොත් සරණ ගුණවර්ධන මහතාට 1 ලක්ෂයකට මාස 6 බැගින් වූ තවත් අවුරුදු 9ක සිර දඬුවම් නියම වෙන්න තිබෙනවා මේ දඩ ගෙවන්නේ නැත්තම්. ඉතින් මේ විදිහට තමයි මේ සිර දඬුවම් නියමනේ. මොකද අද දහවල් වාද්‍ය විවිධ ආකාරයෙන් වාර්තා කරලා තිබුණා. සමහර මාධ්‍ය වාර්තා කරලා තිබුණා මේ නඩු 4ටම අදාළව වසර 4ක සිර දඬුවමක් පමණයි නියම වෙලා තියෙන්නේ. මේ ආකාරයෙන් සඳහන් කළා තියෙනවා. මේ හේතු නිසා අධිකරණයෙන් පැහැදිලි කිරීමක් කළා මේ නිවැරදි කළා තිබුණා. එක් නඩුවකට අදාළව අවුරුදු 4ක සිර දඬුවමක් තමයි කියන්නේ චෝදනා සියල්ලටම ගෙවි යන විදිහට අවුරුදු 4ක සිර දඬුවමක් තමයි එක් නඩුවකට අදාළ වෙන්නේ. ඒ වගේ නඩු 4ට අදාළව වසර 16ක සිර දඬුවමක් මේ විදිහට නියම වුණා. මේ සරණ ගුණවර්ධන මහතා පිළිබඳව අතීතයේ අපි මතක් කරොත් එහෙම ඔහු අවසාන වරට පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. ඒ අනුව ඔහු ව්‍යවස්ථාදායක සභාවේ සම්පූර්ණ කාලය ගෙවලා තියෙනවා. අවුරුදු 9යි මාස 4යි දින 3ක කාලයක් ඔහු ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම සරණ ගුණවර්ධන මහතාට මේ වන විට අවුරුදු 62ක වගේ වයසක් වෙනවා. ඒ අනුව ඔහුගේ උපන්දිනය 1964 විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ අනුව ව්‍යවස්ථාදායක ඉතිහාසය පිළිබඳව කරුණු විමසලා බැලුවොත් මොහු පළමු වරට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව සඳහා තේරීපත් වෙන්නේ නැත්නම් පාර්ලිමේන්තු සමාජිකයෙක් විදිහට තේරීපත් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට තේරීපත් වෙන්නේ 2001 වර්ෂයේදී. 2001 වර්ෂයේ ඉඳලා 2004 වර්ෂය වෙනකන් පස්වන පාර්ලිමේන්තුව නියෝජනය කරන, ඒ වගේම 2008 ඉඳලා 2010 වෙනකන් 6 වෙනි පාර්ලිමේන්තුවත් නැවතත් 2010 මාසයක පමණ කාලයක් නැවතත් 6 වෙනි පාර්ලිමේන්තුවේ සමාජිකයෙක් විදිහට කටයුතු කරනවා. ඉන් පස්සේ 7 වෙනි පාර්ලිමේන්තුවේ 2010 ඉඳලා 2015 වෙනකන් පාර්ලිමේන්තු සමාජිකයෙක් විදිහට කටයුතු කරනවා සරණ ගුණවර්ධන මහතා. ඒ අනුව ඔහු මේ පාර්ලිමේන්තු කාලය තුල මං කිව්වා නියෝජ්‍ය අමාත්‍ය ධුර දරලා තියෙනවා. ඒ අනුව සරණ ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 7 වෙනි පාර්ලිමේන්තුවේ khනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට 2010 කටයුතු කරලා තියෙනවා. ඉතින් මේක තමයි සරණ ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු ඉතිහාසය. ඉන් පස්සේ අල්ලස් කොමිසම විසින් මම ඔබට මුලින් සඳහන් කරා 2022 වර්ෂයේ තමයි මේ නඩු පැවරීම සිදු කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ අද දිනේදී තීන්දුව ප්‍රකාශයට පත් කර මහාධිකරණය විසින් මේ නඩු 4 මොකක්ද කියලා. ඒ අනුව පළවෙනිම 202යි 2022 කියන නඩු අංකය යටතේ නඩුව තමයි තීන්දුව ප්‍රකාශයට පත් කරේ. මෙහිදී විනිසුරුවරයා සඳහන් කරා මේ තීන්දුව පිටු 90ක් සහිත තීන්දුවක්. ඒ අනුව විනිසුරුවරයා මේ තීන්දුවේ යම් යම් ස්ථාන ආදී විවෘත අධිකරණයේදී කරුණු පහදලා දුන්නා. ඒ අනුව 1954 අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ දූෂණය කියන චෝදනාවට අදාළව තමයි මේ නඩුව පවරලා තිබුණේ. ඒ නඩුවට සම්බන්ධ සිදුවීම පිළිබඳව කතා බහ කරොත් 2006 වසරේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේ සරණ ගුණවර්ධන මහතා ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට වාහන 3ක්
කුලී පදනම මත එහෙම නැත්නම් රෙන්ට් එකට ලබා ගැනීමේදී ඒ කුලී පදනම සඳහා අත්තිකාරම් ගෙවීමේදී නීති විරෝධී විදිහට මේ මුදල් ගෙවලා තියෙනවා. නැත්නම් ඒ වාහන අයිතිකරුවන්ට වාසියක් වෙන විදිහටත් රජයට පාඩුවක් වෙන විදිහටත් මේ මුදල් ගෙවලා තියෙනවා කියන චෝදනාව යටතේ තමයි මේ නඩුව පවරලා තිබුණේ. ඒ අනුව ඒ නඩුව යටතේ චෝදනා 6ක් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලසෝද දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් ගොනු කරලා තිබුණා. ඉතින් මේ පිළිබඳව අල්ලසෝද දූෂණ චෝදනා කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුව නැත්නම් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුව මේ චෝදනා පිළිබඳව පැහැදිලි කිරීම කරලා තිබුණා අධිකරණයට. ඒ අනුව මේ චෝදනා 6ටම අද දිනේදී සරණ ගුණවර්ධන මහතා වරදකරුවෙකු බවට පත් වුණා. ඒ අනුව තමයි මේ එක් චෝදනාවකට අවුරුදු 4ක සිර දඬුවම් බැගිනුත් ඒ වගේම එක් චෝදනාවකට අදාළව රුපියල් ලක්ෂයක දඩමුදල බැගිනුත්. ඒ අනුව බලුවොත් චෝදනා 6ක් තියෙනවා. චෝදනා 6ට සිර දඬුවම විදිහට අවුරුදු 4 ගානේ ගත්තොත් 6 4 24ක් වෙනවා. ඊට පස්සේ ඒ චෝදනාවට අදාළව රුපියල් ලක්ෂය බැගින් ගත්තොත් ලක්ෂ 6ක දඩමුදල් ගෙවීමට නියමිතව තිබෙනවා. මේ විදිහට තමයි මේ අද දිනේදී මහාධිකරණය විසින් මේ සිර දඬුවම් නියම වෙන්නේ. ඒ අනුව විනිසුරුවරයා නියෝග කරනවා මේ සම්පූර්ණ චෝදනා 6ටම අදාළව අවුරුදු 4කින් මේ නඩුවට අදාළව සිර දඬුවම් ගෙවීමට නියම වෙනවා. නමුත් දඩමුදල ඒ ආකාරයෙන්ම ගෙවිය යුතුයි. ඉන් පස්සේ ඊළඟ නඩුව දෙවෙනි නඩුව තමයි 203යි 2022 කියන නඩුව අල්ලසෝද දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් තමයි මේ නඩුව ගොනු කරලා තිබුණේ. ඒ අනුව ඒ නඩුව යටතේ චෝදනා 6ක් දාලා තිබුණා මේ සරණ ගුණවර්ධන මහතාට එරෙහිව. ඒ චෝදනා 6න් තුන්වෙනි චෝදනාව සහ 6 වෙනි චෝදනාව වලින් සරණ ගුණවර්ධන මහතා නිදොස් කොට නිදහස් කෙරුවා. එහිදී අධිකරණය සඳහන් කරේ මේ චෝදනා සම්බන්ධයෙන් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ලේඛන පැමිණිල්ල විසින් නිසියාකාරව ඉදිරිපත් කළා නැහැ. ඒ අනුව ඒ චෝදනාව ඔප්පු කර ගැනීමට පැමිණිල්ල පාර්ශවයට හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා ඒ චෝදනා දෙකෙන් නිදොස් නිදහස් කරනවා. නමුත් මේ නඩුවේ අංක 1 2 4 සහ 5 කියන චෝදනා වලට සරණ ගුණවර්ධන මහතා වරදකරු බවට පත් වෙනවා. ඒ අනුව මේ නඩුවට අදාළවත් එක් චෝදනාවකට අවුරුදු 4 බැගින් වූ ඒ වගේම එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් වූ දඩයක් නියම වෙනවා. ඒ වගේම මේ නඩුවට අදාළව මේ සියලු චෝදනා වලට අවුරුදු 4කින් ගෙවෙන විදිහට ඒ වගේම දඩමුදල එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් වූ ලක්ෂ 4ක දඩමුදලත් නඩුවට අදාළව තීන්දුව ප්‍රකාශයට පත් කරනවා විනිසුරුවරයා විසින්. ඉන් පස්සේ ඊළඟ නඩුව තමයි 205 2022 කියන අල්ලසෝද දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරලා තිබිච්ච නඩුව. මේ නඩුවට අදාළව සරණ ගුණවර්ධන මහතාට චෝදනා 6ක් තියෙනවා. ඒ චෝදනා 6ටම අද මහාධිකරණයේ ඉදිරියේ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් සරණ ගුණවර්ධන මහතා වරදකරු බවට ප්‍රකාශයට පත් වෙනවා. ඒ අනුව මේ එක් චෝදනාවකට අවුරුදු 4 බැගින් වූ සිර දඬුවම් නියම කරනවා. ඒ වගේම එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් වූ දඩ නියම වෙනවා. ඒ වගේම තමයි අර පෙර නඩුවේ පරිදිම මේ නඩුවට අදාළව සියලු චෝදනාවලට සිර දඬුවම අවුරුදු 4ක කාලයකින් ගෙවෙන විදිහටත් නමුත් අර දඩමුදල හැම චෝදනාවකටම අදාළව ලක්ෂ 6ක දඩමුදලත් මේ නඩුව අනුව ගෙවිය යුතුයි කියන කාරණාව විනිසුරුවරයා අධිකරණයේදී ප්‍රකාශ කරනවා. ඉන්පස්සේ 4 වෙනි නඩුව තමයි 206යි 2022 කියන නඩුව. මේ නඩුව යටතේ සරණ ගුණවර්ධන මහතාට චෝදනා දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම මේ චෝදනා දෙකටම සරණ ගුණවර්ධන මහතා මේ නඩුව සම්බන්ධව වරදකරු බවට අධිකරණ විසින් ප්‍රකාශයට පත් කරනවා. ඒ අනුව මේ නඩුවට අදාළවත් එක් චෝදනාවකට අවුරුදු 4 බැගින් වූ සිර දඬුවම් නියම වෙනවා. ඒ වගේම එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් වූ දඩ මුදල් නියම වෙනවා. නමුත් මේ නඩුවට අදාළවත් විනිසුරුවරයා ප්‍රකාශයට පත් කරනවා සම්පූර්ණ සිර දඬුවම් කාලය වසර 4කින් ගෙවෙන විදිහට ඒ වගේම දඩ මුදල සියලු චෝදනාවලට රුපියල් ලක්ෂය බැගින් වූ ගෙවන්න ඕන කියලා. ඒ අනුව මේ නඩුවට අදාළව ලක්ෂ 2ක දඩ මුදලක් සරණ ගුණවර්ධන මහතා ගෙවිය යුතු වෙනවා. මේ ආකාරයෙන් තමයි නඩු 4ට අදාළව මහාධිකරණය විසින් සිර දඬුවම් නියම වෙන්නේ. ඒ අනුව අවසාන වශයෙන් නඩු 4ට අදාළව සරණ ගුණවර්ධන මහතාට අවුරුදු 16ක සිර දඬුවම් නියම වෙනවා. ඒ වගේම දඬුවම් මුදල විදිහට දඩ මුදල විදිහට රුපියල් ලක්ෂ 18ක මුදලක් ගෙවන්න නියම වෙනවා. මේ ලක්ෂ 18 මුදලක ගෙවන්න බැයි නම් මම මුලින් සඳහන් කර ආකාරයට 1 ලක්ෂයකට මාස 6 බැගින් වූ සිර දඬුවම් ගෙවිය යුතු වෙනවා. මේ ලක්ෂ 18 දඩ මුදල ගෙවන්න හැකියාව සරණ ගුණවර්ධන මහතාට නැත්තම්. ඊළඟට තව විශේෂ දෙයක් සඳහන් කරන්න ඕනි. සරණ ගුණවර්ධන මහතා අධිකරණයේදී මේ තීන්දුව ප්‍රකාශයට පත් කරන වෙලාවේ විත්ති කූඩුවේ තමයි හිටියේ. නමුත් සරණ ගුණවර්ධන මහතාගේ වයස සලකා බලලා විත්ති කූඩුවේ වාඩි වෙලා ඉන්න අවසර ලබා දුන්නා. ඒ අනුව මේ තීන්දුව ප්‍රකාශයට පත් කරාට පස්සේ සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දීර්ඝ කරුණු දැක්වීමක් සඳහන් කරමින් සරණ ගුණවර්ධන මහතාට මේ වන විට වයස අවුරුදු 62ක වගේ වයසක් වෙනවා. ඒ වගේම ඔහු රුධිරයේ අධික සීනි සහිත රෝගයෙන් පෙළෙනවා. ඒ වගේම ඔහු නැවත දේශපාලන
පාලනයට එන්න කිසි බලාපොරොත්තුවක් නැහැ. ඔහුගේ ජීවිතයේ ඉතුරු කාලය තමන්ගේ පවුලේ සමාජිකයන් එක්ක ගෙවන්න හැකියාව ලැබෙන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 303 වගන්තිය යටතේ ප්‍රකාරව ලිහිල් දඬුවමක් සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් ලබා දෙන්න කියලා සරණ ගුණවර්ධන මහතාගේ නීතිඥ අධිකරණයේ ඉදිරියේ කරුණු ප්‍රකාශ කරා. ඉන්පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණයේ ඉදිරියේ දීර්ඝ කරුණු දැක්වීමක් සඳහන් කරා. නීතිපති දෙපාර්තමේන්තුව විත්තියේ නීතිඥයා ඉදිරිපත් කළ කරුණු වලට විරුද්ධව කරුණු ප්‍රකාශ කරමින් සඳහන් කරේ සරණ ගුණවර්ධන මහතා දූෂණයේ නැමැති වරද සිදු කළා තියෙනවා. ඒ නිසාම යම් නඩු කිහිපයක් ඔපුටා දක්වලා පැමිණිල්ල පාර්ශවයේ නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරා. දූෂණය කියන වරද සිදු කළා තියෙන මේ පුද්ගලයාට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 303 වගන්තිය යටතේ ලිහිල් දඬුවම ප්‍රකාශයට පත් කරොත් රටේ අනික් ජනතාවට එය ආදර්ශයක් වෙන්නේ නැහැ. ඒ වගේම දූෂණය සිදු කරන රාජ්‍ය නිලධාරීන්ට මේ පාඩමක් වෙන්නේ නැහැ. ඒක නිසා අර වයස රෝගී තත්ත්වය කියන කරුණු සලකලා බලලා මේ දූෂණය කියන දරුණු අපරාධය සිද්ධ කර මේ පුද්ගලයාට ලිහිල් දඬුවමක් නියම කරන්න එපා කියන කාරණාව අධිකරණයේ ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් සඳහන් කරා. ඒ වගේම තමයි පසුගිය කාලයේදී අපේ රට බංකොලොත් රාජ්‍යයක් විදිහට ප්‍රකාශයට පත් වුණා ලෝකයේ ඉස්සරහා. ඒකට හේතුව තමයි නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් සඳහන් කරන්නේ මේ වගේ සුළු පිරිසක් කරපු දූෂණ එහෙම නැත්නම් රටේ ජනතාවගේ මුදල් නාස්ති කිරීම නිසා තමයි අපේ රටේ මේ වගේ අපකීර්තියට පත් වුණේ ලෝකයේ ඉස්සරහා කියන කාරණාව. ඒ නිසා මේ කරුණු සලකලා බලලා මේ පුද්ගලයාට එරෙහිව ලිහිල් දඬුවම ප්‍රකාශයට පත් කරන්න එපා කියන කාරණාව මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේ ඉදිරියේ සඳහන් කරා. ඒ වගේම තමයි විනිසුරුවරයා මෙහිදී කරුණු දක්වමින් සඳහන් කරේ රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ ක්‍රියා රටේ ආර්ථිකයට කෙලින්ම බලපානවා. ඉතින් මේ නිසා දූෂණය කියන වරද සිදු කර තැනැත්තෙක්ට ලිහිල් දඬුවම ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් දූෂණය සිදු කරන රාජ්‍ය නිලධාරීන් ඒ වගේම වෙනත් නිලධාරීන්ට මේ පාඩමක් වෙන්නේ නැහැ කියන කාරණාවත් අධිකරණයේ අද කරුණු දක්වමින් සඳහන් කරා. මේ අනුව සරණ ගුණවර්ධන මහතාට මේ ආකාරයෙන් වසර 16ක සිර දඬුවමක් නියම වුණා මේ නඩුවලට අදාළව. ඉතින් අවසාන වශයෙන් සඳහන් කරනවා නම් අද දිනේදී කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ මේ තීන්දුව එහෙම නැත්නම් දූෂණය කියන වරදට එරෙහිව ප්‍රකාශයට පත් කළ මේ තීන්දුව රටේ ආර්ථිකය වෙනුවෙන් ඒ වගේම රාජ්‍ය ආයතනවල සුබසිද්ධිය වෙනුවෙන් ඉතාමත් විශාල රුකුලක් වනු ඇති බව අපගේ විශ්වාසයයි. ඉතින් ආරාධනා කරනවා අපේ channel එක සමග දිගටම රැඳී ඉන්න කියලා මේ වගේ විශේෂ තොරතුරු මේ වගේ විශේෂ නඩු පිළිබඳ තොරතුරු ඒ වගේම රටේ සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන්ම අපි ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.